ගන්න ඕක. Hi lamai, welcome to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට 2026 අවුරුද්ද නේද මේ යන්නේ? මට නම් ළමයි 2026 හොඳටම හොඳයි. බලමු ඉතින් ඉස්සරහට. හොඳ වෙන්න බෑ නේද? ඉතින් ළමයි අද වීඩියෝ එක මම කලින් කරලා නැති එකක්. මම අද try කරන්න හදන්නේ vision board එක හදන්න. මම කවදාවත් try කරලා නැහැ. හැබැයි මට මේ සැරේ හිතෙනවා වෙනසකටත් එක්ක vision board එක හදලා බලන්න ඕනි කියලා. බලමු ඉතින්. හැබැයි මට board එක හදන්න කලින් කරන්න වැඩ ගොඩක් තියෙනවා. මොකද මම print out අරන් නැහැ. print out එක හදා ගන්න ඕනේ. බලමු ඒ ටික දැන් අද කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔක්කොටම කලින් මං හිතන්නේ මම note එකක් දාගන්න ඕනේ මොනවද ඕන කරන්න කියලා. මැසෙක්. ඊට පස්සේ මම මේ දවස් ටිකේ මම බැලුවා මේ vision board හදන videos. මට ඉතින් ඒකට ආසයි හිතුණා ළමයි මට try කරන්න ඕනේ කියලා. first time මම try කරන්නේ. ඒ බලපු ඔක්කොගම නම් සාමාන්‍යයෙන් print out අරන් තිබ්බා. ඒ කියන්නේ අර photos 70ක් විතර 70 50 වගේ අතර මට එච්චර නැහැ. බලමු ඉතින් මම මතක් වෙන ටික ලිස්ට් එකක් හදාගෙන print out එක ගන්න යනවා තව ටිකකින්. බලමු කොහොමද හදන්නේ කියලා. අවශ්‍ය කරන දේවල් ඔක්කොම ටික ලියා ගන්න ඕන. මොනවද අර බෝඩ් එක ඕනේ. මම ඒකට කියන නම දන්නේ නැහැ. ළමයි ඒක හොයා ගන්න ඕනේ ඉස්සෙල්ලාම. බෝඩ් එක ඕනේ, ගම් ඕනේ, කතරක් ඕනේ. බ්ලා 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 බ්ලා. බලමු. අපේ අම්මයි තාත්තයි ඉන්නවා. මගේ බෝඩ් එක හදන්න ඉදෙනවත් මම කන්න හිතාගෙන ඉන්න වීඩියෝ එකට බලෙන් හරි. බලමු. ගන්න ඕක. ඔව් මේ අලිතේ එකක් ගෙනාවේ මම. මොලේ මම කටට ගැටුවා. තේ පාටියක් දානවා. ඒක රිදුනා හොඳ. කහට පාටියක් ගන්න. මං තරහයි. ඔයත් දෙන්න. අම්ම තව කෑල්ල. රුටි කෑල්ල. කඩලා අතට දාන්න බෑ. පොද. ඉන්නකො පුතේ කඩලා දෙනකම්. ඒ පෙරේතෙක්. ඔව් ඒක නෙමෙයි. සවුන්ඩ් කන ගන්න දෙන්න. මේකෙත් දානවා නම් ඔව්වනේ. අතු වෙලා එනවා කොටපු තැන. හරි ඉවරයි. ඒකයි 18යි. දෙද්ද ගැලවිලා. කකුලෝ දැල්ලෝ කනවා නම් මුදුන්ග. දැල්ලෝ කියනවා නම් ඔයාට මම වෙනම මේ කොකිස් ගෙනත් දෙන්නම් ඈ. මගේ ආදර කැමද. ළමයි විෂන් බෝඩ් එක හදන්න බඩු ගන්න යන්න කලින් අපි තේ බොන්න තීරණය කළා. හරිද? එතකොට මට ආසයි හිතුණා ළමයි මේ මම ගොඩ කාලයකට පස්සේ ගෙදර ඉන්නේ. මම ගිහුවා අපි ස්ලැබ් එකට ගිහිල්ලා තේ බොමු කියලා. ඉතින් මේ ඒක තමා ළමයි දැන් මේ ඔයාලා වීඩියෝ එකෙන් දකින්නේ. ගණන් ගන්න එපා. අපේ ගෙදර පොඩි පුතා තමා මගේ පණ. ඉතින් එයාත් ඉන්නවා අපිත් එක්ක. තුංගමයි ටික් එක ගියා. පරල් හැටි. ආව දාලා වුණා. මන් දවස් දෙකක් ඊට පස්සේ මට මෝලින් වගේ ළමයි ගෙදර ඉන්න දවසට මම වැඩිපුරම කරන්න කැමතිම දේ තමයි මගේ පණත් එක්ක ඉන්න එක. ඒ නිසා ළමයි මේ වීඩියෝ එකේ ගොඩාක් තියෙන්නේ විෂන් බෝඩ් එකට වැඩිය මම පණත් එක්ක ඉන්න විදිය. හරිද? ගණන් ගන්න එපා. පේනවනේ අමාර හුරතල් ළමයි. මට ආදරෙයි. බැඳලා මේ මම යන්න බලන්න. ඊට පස්සේ තාත්තයි මයි ටවුන් එකට ගියා ළමයි බඩු ටික ගන්න.
ළමයි මගේ ඕඩියෝ වල ඇහෙන දේවල් ගැන එච්චර හිතන්න එපා. මොකද අපේ ගෙදර කට්ටිය ටීවී බලන වෙලාවේ කියන්නේ රෑ ටීවී බලන වෙලාවේ තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඒ හින්දා කට්ටිය එක එක දේවල් කතා වෙනවා. ලොකු අම්මා, ආච්චි, අම්මා, තාත්තා කට්ටියම එක එක ඒවා කතා වෙනවා. ඒ ගැන එච්චර වැඩි අවධානයක් දෙන්න එපා හොඳේ. කියන්න පටන් ගන්න. ළමයි ඇත්තටම මට print out ටික දැක්කම මාර ආසිතුන බලන්නකෝ ඒ ටික මාර ලස්සනයි. ඒ කියන්නේ දැන් ඒ ටික කැපිලා එනකොට කොහොමද කියලා හිතා ගන්න බැරුව හිටියේ. මම හිතුවට වැඩිය මාරම ලස්සනයි ළමයි මේ වැඩේ සහ ලයිෆ් එකට මාර මොටිවේෂන් එකක් ඇත්ත. මම හිතනවා විෂන් බෝඩ් එක හරියයි කියලා. බලමු. හරි ඔන්න මම කවන්න යන්නේ. පතේ Kai, derai, Tunan. Ready. Mari sini ke kapan ya? Nah ini kan lagi kan ini sudah. අම්මට එකයි වාට එකයි මට එකයි 2026 ඒවා හදන්න කියන්නේ. ළමයි මං ඉන්න තැන එහා පැත්තේ ප්ලග් එක ගලවලා රිපෙයාර් එකක් කරන්න. ඒක බලන්න එපා. ළමයි මම print out ගත්තේ මම මේ මගේ ෆොටෝස් කොච්චර තිබ්බද කියලා මම ගණන් කළේ නැහැ. හැබැයි A4 කොළ 6ක print out ගත්තා මම. අරගෙන දැන් මේ කපලා තියෙන්නේ ළමයි. කපන්න මට සාමාන්‍ය විනාඩි 20ක් විතර ගියා. මොකද නීට් එකට කපා ගන්න ඕනේ. තියෙන හැඩයට වැඩිය වෙනස් විදිහට කපා ගන්න ඕනේ. එහෙනම් පොඩ්ඩක් වෙලා ගියා ඒකට. ඔයාලට මේ වීඩියෝ එකේ පෙනේ ළමයි මගේ එක එක රියැක්ෂන් ඇත්තටම එන රියැක්ෂන් ළමයි. මොකද මම මාර ආසාවෙන් හිටියේ. මම පටන් ගන්නවා කියලා හිතුවට වැඩිය මාර ආසාවක් ආව මේ ටික කපලා අර රෙඩි වෙනකොට. මේ රෑ මූට මොකක් කළාද මන්ද නිින්ද යන්නේ නැද්ද කොහොමද මේ මැස්සට? ඇයි යන්නේ? රෙද්ද. ළමයි මට කැන්වස් බෝඩ් එකක් හොයාගන්න බැරි වුණා. ඒ හින්දා මම වයිට් බෝඩ් එකක් ගෙනාවා. නෑ මේක පේනවා අර වයිට් බෝඩ් එකක් කියලා පේනවා. කමන්නේ දැන් මට මේ අවුරුද්දේ තලවල බෝඩ්යක් සිද්ධ කියනවා. ඕ සිද්ධි ගොඩයි. මේ අවුරුද්දේ තලවල ඒ ටික ගලවලා ලබන අවුරුද්දේ තලවන්නේ නේද? හොඳට කියන්නේ. අපේ පෑන් කන මේසය. කමු. කාලේ ඉන්න ළමයි. කණේක වීඩියෝ කරන්න ගියේ නෑ ළමයි. මේ ඔයාලට පෙන්වන්න දෙයක් තියෙනවා ළමයි. මං අලුතෙන් මල් වගේක් ගත්තා. මං සාමාන්‍යයෙන් මල් වලට එච්චර ආස නැහැ. ඒ වුණාට මේ ටික දැක්කම ගන්න හිතුණා ළමයි. මාරම ලස්සනයි අනේ. මම මේක හැදුවේ මල් ಜಾති ගොඩක් එකතු කරලා මෙන්න මේක නම් හැදුවේ. මේකට මම මාරම ආසයි. මේ වාස් එක ළමයි මම චූටි කාලේ කියන්නේ මට මතක ඇති කාලේ ඉඳන් අපේ ගෙදර තියෙන මේ වාස් එකක් තමයි මේක. ඒක හරි කියුට් අනේ. බොනේ එකත් ඉතින් පොඩ්ඩක් රෙකෝඩ් කරන්න. ඔයාගේ දෙහෙ ටිකක් අරන් එන්න. අපි දෙන්න දෙහෙ බෝ. මට නෑ. ඇයි ඉවරයි? ළමයි ආතල් එකේ හිටියට මට හොඳටම සනීප නැහැ අනේ. දැන් සතියක් විතර වෙන්න එනවා. හොඳ වෙන්නේ නැහැ. මාරම අමාරුයි. සැරින් සැරේ වුණත් හැදෙනවා. මේකනේ ළමයි. හොඳට ඉද්දී ලෙඩක් හරි හැදෙන්න ඕනේ. එහෙම නැත්තම් මම දුනීෂා නෙමෙයිනේ. හරි ළමයි. ඔන්න දැන් මම මේ ටික අලවන්න යන්නේ. අලවන්න කලින් මේකේ පැත්ත
මේ පැත්ත උඩනේ තාත්තේ. ඔව්. මේ පැත්ත උඩ කියන්නේ මම ඔන්න ඔහොම තියාගෙන හලවන්න ඕනේ. මේ දෙක එල්ලන්න ඉතින්. ඔව්. මම දැක්කා මේවා හදන වීඩියෝස් වල ඉස්සෙල්ලාම මේ අර ගාන්ට මේ ටික තියාගෙන ඉඳලා තමා අලවන්නේ කියලා. බලමු. එහෙම පුළුවන්ද කියලා. පටසිරි. දැන් ඉතින් මේ මම නිකන් ඌරෙක් වගේ hina වෙන්න පුරුදු වෙලා. ඔව් වටේටම ඉතුරුවා. ඔව්. දැන් වැඩේ තියෙන්නේ දැන් මේකේ අර මගේ එක එක ටාගට්ස් හැමදාම තියලා හරියන්නේ නැහැ නේ. එකක් එක තැනක තියන්න ඕනේ. නැත්තම් ඒක ආචාරුවක් වෙනවනේ. ටටා පස්සේ එන්න. අද ඔයාගේ තේකට වෙන්නට වැඩි සිටිනේ. අමාරුම කොටස කරලා ඉන්නේ ළමයි දැන්. දැන් තියෙන්නේ අලවන්න. මම හිතුවට වැඩි එක ලස්සනයි. මාරම ලස්සනයි ළමයි මට නිකන් තව ආසාවක් ආවා. ඊළඟ අවුරුදු දෙකත් අදම හදන්න. අලවන්න යන්නේ. කොමානාගෙන ඉඳන් අලවන්නේ. ඒ වගේම අරකට උඩින් දාන්න ඕනේ මේක. මොකද ඉස්සෙල්ලා මැද්දා ලෝකෙ ඉන්න ඕකටත් හොඳයි ඇඟට ගුණයි. ඔව්. මේක අතට අරගෙන අර කලවල මේක උඩින් තියන්න. ඔව්. දැන් මෙයා තියද්දි ඔක් ගන්නව නැත්නම් මට අමතකයි ඔක තිබ්බේ කොහොමද? මගේ සාමාන්‍ය මතකේ ඉතින් හොඳයි. ඔන්න ඔහොම තියන්න. මෙයා හිටියේ යටනේ. අර අරක ගෑවෙනවනේ. හරි. මේක ඇලවිලා තියෙන්නේ. ඔන්න ළමයි දැන් මගේ විෂන් බෝඩ් එකේ අවසන් අදියර යන්නේ මම අර ෆොටෝස් වලට අමතරව මෙන්න මේ වගේ පොඩි සෙන්ටෙන්සස් ටිකකුත් මාව අර මොටිවේට් කරගන්න පුළුවන් කියලා හිතන ටිකකුත් මම print out ගත්තා. ඔයාලට මං කලිනුත් කිව්වේ ළමයි මං කවදාවත් විෂන් බෝඩ් එකක් හදලා තිබ්බේ නැහැ. මට හිතුණා 2026 මට ස්ටාර්ට් එක හොඳ වෙච්ච එකේ විෂන් බෝඩ් එකකුත් try කරන්න ඕනි කියලා. ඉතින් මේ මගේ first time මං අනිවාර්යෙන් මේ අවුරුද්දේ දෙසැම්බර් වල අන්තිම vlog එකේ හරි වෙනම vlog එකක් හරි අරන් එනවා ළමයි. මගේ විෂන් බෝඩ් එක හරි ගියාද නැද්ද කියලා අනිවාර්යෙන් අරන් එනවා ළමයි. මේ බලන්නකෝ මගේ විෂන් බෝඩ් එකේ ලස්සන. මට ඒක දැක්කහම ළමයි ඇත්තටම මාරම ආසෙ හිතුණා. එවලෙම ෂණික මාව මොටිවේට් වුණා ළමයි. ඉතින් අනිවාර්යෙන් ඔයාලා try කරලා බලන්න විෂන් බෝඩ් එක මම වගේම. ඔන්න කලින් කරපු නැති කෙනෙක් නම් මේ අවුරුද්දේ මාත් එක්කම try කරමු. එහෙනම් ගිහින් එන්න ළමයි. ආදරේ ඔයාලට. bye bye.